යෝ මොකද වෙන්නේ ස්මෝකියොත් එක්ක මගේ අලුත් සෝං එක රිලීස් වුණා. ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බ මට මැසේජ් දාලා තිබ්බා මගේ WhatsApp group එකේ දාලා තිබ්බා සින්දුවේ බ්‍රේක් ඩවුන් එක ඕනේ කියලා. ඉතින් මේ ඇවිල්ලා සින්දුවේ බ්‍රේක් ඩවුන් එක තියෙන එපිසෝඩ් එක සහ ඒත් එක්ක මට පොඩි දෙයක් ගැන කතා කරන්න ඕනේ. ගොඩක් කට්ටිය අහලා තිබ්බා කවුද මේ MC Soul මොනවාද මේ මිනිස්සයා කරන්නේ? එයාට YouTube එකක් නැහැ. Spotify එකක් නැහැ. Yes. මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම් මේ ඉන්දියන් ඉන්ඩස්ට්‍රි එක ස්ට්‍රක්චර් වෙලා තියෙන විදිහ. හරිද? එක කට්ටියක් ඉන්නවා ඩිජිටලි මාර විදිහට සින්දු දානවා. ඒගොල්ලන්ට ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට ලයිව් ෂෝස් නැහැ. එක කොට්ටාසයක් ඉන්නවා. ඒගොල්ලෝ ලයිව්ම තමයි ફોකස් කරන්නේ. ලයිව් ක්‍රවුඩ් එකේ මිනිස්සුන් අඳුරනවා. ඒ ආටිස්ලා අඳුරනවා. හැබැයි ඒගොල්ලන්ට ලොකු ඩිජිටල් ප්‍රසන්ස් එකක් නැහැ. එතකොට අපි ඉන්දියාවල දකින ලොකුම ආටිස්ලා කියන කට්ටිය තමයි ඔය දෙකම තියෙන කට්ටිය. උදාහරණයක් විදිහට අර්ජිත් සිං, නේහා කකර්, ටෝනි කකර් ඒ වගේ. MC Soul කියන කෙනා වැටෙන්නේ ඔය ලයිව් ඉවෙන්ට් තියෙන කැටගරි එක පැත්තට. එයාට තියෙන්නේ කොලේජ් ඉවෙන්ට්, ඊට පස්සේ ලොකු ආටිස්ලා එන ඒවල ඕපනින්ග්ස්, ඒ වගේ දේවල් තමයි MC Soul කර කර ඉන්නේ. එයාට සින්දුවක් රිලීස් කරන්නවත් කිසිම අයිඩියා එකක් නැහැ. මොකද හේතුව එයා කරන ෆ්‍රී ස්ටයිල් රැප් වයිරල් යනවා. ඒ වයිරල් ගියාම කොන්සර්ට්ස් අරේන්ජ් කරන කට්ටිය එයාට ඕපනින්ග්ස් හදලා දෙනවා මේ වැඩේ කරගෙන යන්න කියලා. ඉතින් මම මේ වෙලාවේ බැලුවේ අපි කොතනකින් හරි පටන් ගන්න බෑ ලංකාවෙන් එළියට සින්දු ඩිලිවර් කරන්න. පටන් ගන්න ඕනේ ලොකු තැනකින් නෙවෙයි කියන තැන මම ඉන්නවා. මොකද එකපාරට ලොකු තැනකට ගිහිල්ලා ඉවල සින්දුවක් කරලා ෆීචර් කරලා නම්මනම් කරලා ඉවල එතන සර්වයිව් වෙන්න බෑ. මොකද අපිට ග්‍රවුන්ඩ් එකේ කිසිම සපෝට් එකක් නැහැ. හරිද? මම ඒක දන්න මිනිස්සෙක්. මොකද මම අවුරුදු ගාණක් එහෙ ගිහිල්ලා වැඩ කරලා ලේබල්ස් එක්ක වැඩ කරලා ලොකු ආටිස්ට්ලාත් එක්කත් මම සින්දු කරලා ඊට පස්සේ මගේ ගත්ත එක්ස්පීරියන්ස් එකෙන් තමයි මම මේ වැඩේ පටන් ගත්තේ. සහ මේකට ලොකුම සපෝට් එක මට ස්මෝකගෙන් හම්බුනේ. මොකද ස්මෝකියෝ කියන්නේ මට තියෙන සේම් විෂන් එකම තියෙන, ඒ කියන්නේ මම වගේම මේක මේ කරන්න ඕනෙමයි කියන දැන ඉන්න චරිතයක්. එයාට තමයි ඔය වැඩේ කරන්න පුළුවන්. ඒකයි මම යාව චූස් කරේ. මොකද අපි දෙන්න ගොඩාක් වැඩ කරලා තියෙනවා. ප්‍රීවියස්ලි අපි එක අමුතු කොලැබොරේෂන්ස් කරලා තියෙනවා. ඒ වලින් අපි මොනවද ඉන්ඩස්ට්‍රි එකට කරන්න හැදුවේ කියලාත් දන්න කට්ටිය දන්නවා. එක කට්ටියට එක මත තියෙන්න පුළුවන්. හැබැයි අපිට විෂන් එකක් තියාගෙන තමයි අපි කරපු හැම ප්‍රොජෙක්ට් එකක්ම කරේ. ඒ හැම ප්‍රොජෙක්ට් එකකටම හේතුවක් තියෙනවා. ඕගොල්ලන්ට ඒ හේතු ටික අහන්න ඕන නම් වෙනම කමෙන්ට් කරන්න මොනවාද මෙන්න මේ සින්දු කරන්න තියෙන හේතු කියලා. ඉතින් ඕක තමයි ස්ටෝරි එක. ඉතින් ඉස්සරහට පොඩි කොලැබොරේෂන් එයි වැඩ කරයි. හිමින් කොහොම හරි අපේ ටාගට් එක තියෙන්නේ ලංකාවෙන් එළිය ටච් කරනවා කියන එක. ඉතින් ඕගොල්ලන්ගේ සපෝට් එක ඉතාම වටිනවා අපිට. ඕගොල්ලන්ගේ අදහස් අපිට කියන එක වටිනවා. මම මේ ගෙනල්ලා මෙතන මේ අතෑරියේ මගේ පඬිතකමක් නෙමෙයි. ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේ තියෙන එක. අපි එහෙ ගිහිල්ලා සර්වයිව් වෙනවා නම් අපිට පොඩි සෙට් එකක් ඉන්න ඕනේ අපිත් එක්ක වටේ. හරිද? අපිට ඉන්න මේ ලොකුම කට්ටියත් එක්ක ගිහිල්ලා ඉවරලා මාර ඒවා කරන්න අමාරුයි එහෙ. ඒක තමයි ඇත්තම තත්ත්වේ. මොකද ලංකාවේ ඉන්න බහුතරයක් එහෙ ගිහිල්ලා ලේබල්ස් වල වැඩ කරලා එහෙම මුකුත් කරලා නැහැ. මම මේ එක්ස්පීරියන්ස් එක තියෙන නිසා තමයි මම මේ මගේ සත දෙක ගෙනල්ලා ඉවරලා මගේ එපිසෝඩ් එකේ අතෑරියේ. හරි. ඒ කතාව ඉවරයි. දැන් අපි යන් බ්‍රේක් ඩවුන් එකට. මේ තියෙන්නේ කොලම්බෝ ටු මුම්බයි සෝං එකේ ප්‍රොජෙක්ට් එක. මම පොඩ්ඩක් පිළිවෙලට තියාගෙන ඉන්නවා. මොකද මට ඒක පුරුදු වෙලා මෙහෙන් එළිය වැඩ කරද්දී හොඳ පිළිවෙලක් තියෙන්න ඕනේ ප්‍රොජෙක්ට් එකේ. ඉස්සර මම කරද්දිත් මේවා රීනේම් කරේ නෑ. මේ නිකන් එහෙම ෂේප් එකේ තියාගෙන හිටියේ. දැන් එහෙම නෑ. ෆුල් හරි විදිහට ફોකස් කරගෙන ඒක කරන්න ඕනේ. පිළිවෙලක් තියෙන්න ඕනේ වැඩවල. හරි. අපි මුලින්ම මම මුලින්ම බීට් එකෙන් පටන් ගන්නම්. මම පාවිච්චි කරපු කික්සුයි ඒ ටික පොඩ්ඩක් පටන් ගන්නම්. එක දෙයක් තියෙනවා මෙන්ෂන් කරන්න. මේ ඔයගලන්ට මේ ඔඩියෝ එක ඇහෙන්නේ මගේ ක්ලිප් ඔන් මයික් එකෙන්. ඒක නිසා එක්සැක්ට්ලි ප්‍රොජෙක්ට් එකේ තියෙන සද්දේ මට දෙන්න බැරි වෙයි. මං ගා මික්සර් එකක් නැහැ මෙතන. ඒක නිසා මේ පොඩි අයිඩියා එකක් ගන්න මේකෙන්. හරි. මේ තියෙන්නේ මම පාවිච්චි කරලා තියෙන කික් එක. මම මේ කික් එක ගන්න කලින් මට මෙන්න මේ සාම්පල් එක හම්බුණා. හරිද? මේ සාම්පල් එක
තියාගෙන මේ සාම්පල් එකකින් තමයි මේ සින්දුව හදන්න පටන් ගත්තේ ඇත්තට. මෙන්න මේක. ඔන්න සාම්පල් එක. ඒකට තමයි මම කික් එක දාගෙන හදාගත්තේ මේ ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න මේකේ මෙන්න මේ හරිකෝ ඊට පස්සේ මේ තියෙන්නේ මම පාවිච්චි කරපු ස්නේහයක පොඩි නිකන් ක්ලැප් එකක් එක්ක වගේ තියෙන ස්නේහයක පොඩි පස්සේ මම මේකට දැම්මා ලංකාවේ සද්දයක් මට ආසිතුන එහෙම පොඩ්ඩක් දාලා බලන්න මොකද වෙන්නේ කියලා. හැබැයි ඇත්තට මැච් වුණා. මේ පොඩි යක්බෙර සද්දයක් මම දැම්මා. ඒක ෆුල් ගති. ඔයගලන්ට ට්‍රැක් එක අහද්දී ඇහුණ චුට්ටක් බලන්න. මේ මෙතන මේ සාම්පල් එක කපලා තින්නේ මේ කම්ප්ලීට් වෙන්නේ නැති වෙන්න මෙතන මේ පොඩි ඩ්‍රොප් එකක් තියෙනවා බීට් එකේ පේනවා. ඒක නිසා තමයි මේ පල්ලෙහාට යනකම් සාම්පල් එක සම්පූර්ණ කපලා තින්නේ. නැත්නම් ඒක එන්න ඕනේ මෙන්න මේ වගේ. ඕකට තව මම පර්කෂන් පොඩි මේ අර ටැම්බරින් සද්දයක් පොඩි පාවිච්චි කරා මට මේ සින්දුවේ ගෝ එක පොඩ්ඩක් හදාගන්න. ඊට පස්සේ මේ ඇවිල්ලා මෙන්න මේ channel එකේ තියෙන සද්දේ මේක ඇවිල්ලා අර මේ පොඩි කොටෝ කියලා සවුන්ඩ් එකක් තියෙනවා හරිද? අන්න ඒ සවුන්ඩ් එකේ එක රින් එකක් තියෙන මේ ටොං ගාලා එකක්. ඔය ඒකත් එක්ක තමයි මට මේ ට්‍රැක් එක මුල් ටික හැදෙන්න පටන් ගත්තේ. මේ තියෙන්නේ ඒක. ඔය දින් ඊට පස්සේ මම පොඩි පර්කෂන් එකකින් මේ තව පොඩි සද්දයක් ගත් එකක් තියෙනවා. මේක මේ පර්කෂන් පැත්තට බර එකක් රීනේම් කරලා නැහැ. හරිද? එතනින් තමයි අර පොඩ වේට් එක හැදලා බීට් එකේ පන්ච් එක එන්න පටන් ගන්නනේ. ඒත් එක්ක මම මේ බීට් එක අස්සට දැම්ම මේ පොඩි ෆීමේල් වෝකල් මොන හරි චූටි චොප් එකක් මට හම්බුණා. හරිද? ඒක මාර්ග ගති. ඒක අහම්බෙන් මට මේ ට්‍රැක් එකත් එක්ක සෙට් වුණ එක. මම ප්ලේ කරගෙන යද්දි ස්ප්ලයිස් එකේ මේක සෝලෝ කරලා මම පෙන්නන එක හරිම චූටි සද්දයක් තියෙන්නේ. ඒ පොඩි නිකන් ගතියක් මට සෙට් වුණා. මම ඊට පස්සේ ඒක යූස් කරා මේකේ සමහර තැන් වලට. අපි නිකන් බීට් එක සම්පූර්ණම දාලා බලමු දැන්. බීට් එක විතරක්. මේක තමයි සින්දුවේ නෝමලි යන බීට් එක. මේ සම්පූර්ණ මුළු ප්‍රොජෙක්ට් එක ඇතුළේ මේක තමයි සින්දුවේ මැජොරිටි එකක් යන බීට් එක. එක තැනක මම මේ බීට් එක මම ට්‍රිප්ලට් කරනවා. මේ අර සවුත් ඉන්ඩියන් වගේ ටච් එක එන තැන. හරිද? මම දැන් එතනට චුට්ටක් යන්නම්. මේ තියෙන්නේ මේ පෝෂන් එක එහා පැත්තේ. ඒකත් මම මියුට් කරලා මුලින් කික්ස් ටිකයි ස්නේහා ටිකයි ඒ ටික තියාගෙන යක්බෙරෙම්ම තියාගත්තා. ඒකටත් මේ අර කොටෝ කියන සවුන්ඩ් එකේ රින් වෙන එක තියෙනවා. ඊටු ටිකක් බලමු කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඕකට මම තියාගත්තා මේ පොඩි චෙන්නයි පැත්තේ ඇහෙන මේ අර මට හරියට නම මතක නැහැ ඒකට කියන එක මේ චෙන්නයි වල තියෙන පර්කෂන් සද්දේ. මම ආසයි ඒකට පොඩ්ඩක් ඉදලා හිටලා එහෙ ගියාම කන වැටිලා තියෙන ඒ වගේ සද්ද
මම ඒ වගේ පොඩි පර්කෂන් එකක ලූප් එකක් තමයි මෙතනට යූස් කරේ. ඒකට මම තව පාවිච්චි කරා පොඩි ලූප් එකක්. මෙන්න මේක. ඒකත් අර ට්‍රිප්ලට් බීට් එකටම තියෙන එකක්. ඒ ටික එකට ආවම මාර ලස්සනයි. පොඩි ඩීටේල් එකක් එකකින් ඇඩ් වෙන්නේ. නමුත් හරිම ලස්සනයි. ඔය ඒකේ තියෙන පොඩි වෙන කලර් එකක්. ඒකට අර මම අනිත් බීට් එකේ ඉස්සලා තිබ්බ බීට් එකේ දේවලුත් පාවිච්චි කරලා තියෙනවා පොඩ. ඒකයි මම අර ගත්ත සාම්පල් එක තියෙන්නේ මුලින්ම හදන්න. ඒකෙන් මම කික්ස් පොඩ්ඩක් අරගෙන තියෙනවා මේකට. නේ. මොකද මේ සාම්පල් එකේ කික් එකත් එක්ක තියෙනවා පොඩි ටැම්බරින් වගේ සද්දයක්. මට ඒක ඕන වුණා මෙතනට මේ නැත්තම් එහෙම මෙතන හිස් වගේ තේරෙනවා. අර සින්දු අහගෙන ඇවිල්ලා එතනට ඒක නැති වුණා. සින්දු මුල ටික අහගෙන ඇවිල්ලා එතනට ඒක නැති වුණාම ඒක නිසා මම ඒකත් පාවිච්චි කරා. අපේ තියෙන කික් එකට අමතරව මම අර සාම්පල් එකේ තියෙන කික් එක පොඩ්ඩක් යූස් කරා එතනට. මේ ෆිල්ස් කියන්නේ මම ඒකට පාවිච්චි කරපු බ්‍රේක් වෙන තැන සින්දුව. බීට් එක පැත්තෙන් ඔන්න ඔච්චරයි මම හදාගෙන තියෙන්නේ. ආතව පොඩ්ඩක් තියෙන පර්කෂන් මොනවද මේ? මේ අර මම කිව්වේ වන් ෂොට් එකක් මම පාවිච්චි කරා. ඒකේ අර බීට් එක හදාගන්න. ඕක තමයි ඒකේ හැදෙච්ච 6/8 බීට් එක. මේ බාස් කියලා තියෙන එක මම ඇත්තටම මේ 4x4 මේ මොනවාද ලෙන්ත් එක හදාගන්න මම මේ දාගන්න එකක් මේ. එතකොට මට ටක් ගාලා මෙතනින් අරගෙන මේ ෆෝල්ඩර් එකෙන් අරගෙන මට මේ ඕන තැනකට ඩුප්ලිකේට් කරගන්න පුළුවන් ඊසිලි. ඒක නිසා මම ඒක තියාගෙන තියෙන. ඒකේ සවුන්ඩ්ස් මුකුත් නැත. එතකොට බීට් එක කොහොම තමයි හැදුනේ? බීට් කියන එකෙන් මම දාලා තියෙනවා මේ ස්ක්‍රීම් කියලා එකක්. අර ස්ක්‍රීම් කරන සද්දයක් තිබ්බම දාලා ඔන්න ඕක මේ ඊට පස්සේ මම දාලා තිබ්බ පොඩි රයිස් අප් එකක් මෙතනට. මෙන්න මේක. ඒකෙන් තමයි අර එනර්ජි එකෙන් මේ සින්දු ඉවර වෙන තැන. ඒ ඔක්කොම ඒ රයිස් අප් ඔක්කොම ට්‍රිප්ලට් ඒවා. නිකන් 4/4 එක නෙමෙයි දාලා තින්නේ. එතකොට බීට් එක මේන්ලි බීට් එක ඔච්චරයි. ඉතුරු ටිකක් බලමු. 8/8 ගහපුවා ඒ ටික. දැන් බීට් එක පොඩ්ඩක් මේක ලූප් කරගමු. බීට් එක කම්ප්ලීට්. දැන් අපි බලමු ඊළඟට ඉන්ස්ට්‍රුමන්ට්ස් ටික කොහොමද ඇඩ් වෙන්නේ කියලා. මේ තියෙන්නේ බේස් එක 8/8 තමයි මම ගැහුවේ මේකට. ඒත් එක්ක මම පාවිච්චි කරා මේකේ අර මේ ඕගොල්ලන්ට ඇහිලා තියෙනවද දන්නේ නැහැ. ඔය GTA එකේ එහෙම සමහර සින්දු වල එහෙම ඔය ගේම් ගහන දවස්වල මම පොඩ ගේම්ස් ගහන්න ආසයි. ගේම් ගහන දවස්වල පොඩි ඇහිච්ච සද්ද තිබ්බ මෙන්න මේක. ඒ කියන්නේ ඔය නිකන් ෆුල් ගැන්ග්ස්ටර් සින්දු වල මට නිකන් ඇහිලා තියෙනවා මේ වගේ ඒවා. ඒ කියන්නේ GTA එකේ ප්ලේ වෙච්ච සින්දු වල මට මතක නැහැ ඒක සැන් ඇන්ඩ්‍රියාස් වලද මොකකද කියලා. මෙන්න මේ වගේ සද්ද. ගේම් ගහලා ඒ කියන්නේ ඒ ගේම් එක ප්ලේ කරපු කට්ටිය ඉන්නවනම් GTA ඒගොල්ලන්ට මතක් වෙයි මේක ඇහුවම නිකන් මේ වගේ සද්ද තියෙනවා ඒගොල්ලන්ගේ. සින්දු වල සහ මට මතක විදිහට තීම් එකෙත් ඒ වගේ සද්දයක් තිබ්බ වගේ මතකයක් තියෙනවා. පොඩ්ඩක් ඒක චෙක් කරන්න. මම මේ සාම්පල් එක දැක්කම මට හිතුණා මේක ෂා මේක මැච් වෙනවා මෙතනට. මම ටක් ගාලා ඒක තියාගත්තා.
ඒත් එක්කම අර මම කිය කොටෝ කියලා සවුන්ඩ් එකක් තියෙනවා කොටා මේ ඒක මම පාවිච්චි කරා ඒක තමයි මේ සින්දුවේ මේන්ම සාම්පල්යක් විදිහට ඉන්ස්ට්‍රුමන්ට් පැත්තෙන් වදින එක ඒකෙන් තමයි අර නිකන් පොඩි අර වයිබ් එක ගෙනල්ලා දෙන්නේ මෙන්න මේ සාම්පල් එකෙන් පම් 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 මේක මේ ස්ට්‍රිංග්සුයි අර මම කියපු එකයි ඔක්කොම මික්ස් වෙලා තියෙන සාම්පල් එකක්. ඒක බීට් එකට තිබ්බ ගමන් කෙලින්ම සෙට්. ඒ කියන්නේ එතනින් එහාට තව පොඩ්ඩයි වැඩ කරන්න තියෙන්නේ බීට් එකේ වැඩ ටික ඉවර වෙනවා. දැන්ටමත් ඒ ගෲව් එක හැදලා ඉවරයි. මේ ගානට දීද්දි උනත් හිතන්නකෝ මම වෝකල් channel එකක් නිකන් ඔන් කරලා පෙන්නන්නම්. ඒ ගානට මේ ටික විතරක් තිබ්බත් මේ සින්දුවේ ගෝ එක හැදිලා ඉවරයි ඇත්තටම. तोड़ने पे बैठा जो ඔන්න जो ये लिरिक्स करे तोड़ के बातें मैं लिखने बैठा तो ये होमिस करते सीधी बातें तो जाने 4,22,000 से देते सीधा वाला शॉट तू दिखना नहीं गली पे जैसे करूँ तुझे कॉट सुन आगे होने वाली जिंदा वाली मौत बेटा फाड़ू मैं तो जिंदा जैसे लिरिक्सों के शॉट ඒ සාම්පල් එක සෑහෙන දෙයක් කරා මේ මුළු සින්දුවටම. ඉතින් ඕක දාගත්ත ඊට පස්සේ මේ අර GT එකේ වගේ රින් වෙන ඒ සද්දේ. පස්සේ මම චූටි ෆ්ලූට් සාම්පල්ස් දෙක තුනක් යූස් කරලා තියෙනවා. මෙන්න මේක. ටං ටං ඒ ඔක්කොම හරි චූටි සාම්පල් කෑලි තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. මේ ස්ටයිල් එකට මම හදන්න ඇත්තටම මේ චූටි පොඩි සාම්පල් වලින් සින්දු පුරවන්න මම ඇත්තටම මේ ඉන්ස්පයර් වුණේ පාල් ඩබ්බා ඊට පස්සේ අසල් කෝලාර් ඒගොල්ලෝගේ සින්දු මේ ඒගොල්ලෝ චෙන්නයි ආටිස්ලා සවුත් ඉන්ඩියන් ඒගොල්ලන්ගේ සින්දු වල මේ හරිම චූටි එලිමන්ට්ස් ටිකකින් මාර ලස්සන සින්දු හදනවා. ඒකින් ඉන්ස්පයර් වෙලා තමයි මම ඇත්තටම මේ විදිහට මේ හිප් හොප් බීට්ස් වල මේ වගේ චූටි සාම්පල් පොඩි කෑලි දාලා ඉවරලා මේ ෆීල් කරන්න පුරුදුනේ. මම පාවිච්චි කරා මෙහෙම සද්දයක් මට ඇත්තටම හිතා ගන්න බෑ මම ඇයි ඒක දැම්මේ කියලා. හැබැයි ඒක මාර ලස්සනයි බීට් එකත් එක්ක එද්දි. මේ ඇවිල්ලා පොඩ හති දානවා වගේ සද්දයක්. හරිද? මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ තියෙන දක මටත් නිකන් hina යනවා සමහර ලාවට. ඇයි මම ඒක දැම්මේ කියලා. හැබැයි ඒකේ තියෙනවා පොඩි වෙන මොකක්දෝ මන් දන්නේ නිකන් ගතියක්. මම ඒක පෙන්නන්නම් දාලා ඔහොම ඉන්න. සාම්පල් එක තමයි මෙන්න මේක. නිකන් බ්‍රීත් කරනවා වගේ හති දානවා වගේ සද්දයක් තියෙන්නේ. හරිද? ඒ වුණාට ඒක බීට් එකත් එක්ක බේසුයි ඊට පස්සේ අර මේන් සාම්පල් එකයි ඔය ටිකත් එක්කම මාර ගති. පස්සේ මම පාවිච්චි කරා වෝහොන්ස් ඒකෙන් තමයි ඉන්ස්ටන්ට් පන්ච් එක ගෙනල්ලා දෙන්නේ ට්‍රැක් එකේ කොහේ හරි තැනක එකපාරට බීට් එක ඩ්‍රොප් කරලා ගනිද්දි අර ඉන්ස්ටන්ට් එන පන්ච් එක ගෙනල්ලා දෙන්නේ මේ මම පාවිච්චි කරුවා මෙන්න මේ වෝහොන් එකෙන්. ඊට පස්සේ එතනට එන්න කලින් තව පොඩි සාම්පල් එකක් තිබ්බා ඕල්ඩ් ඔය මේ මොකක් හරි ඕල්ඩ් රීසැම්පල් කරපු මොන හරි සාම්පල් පැක් එකකින් මට හම්බෙච්ච එකක් මේ ඒ ස්ට්‍රින්ග්ස් ටිකයි අර ෆ්ලූට් ටිකයි
බේසිකලි බීට් එක ඔය විදිහට තමයි බිල්ඩ් උනේ. මේ පොඩි පාවිච්චි කරලා තියෙන සමහර තැන් වලට එක තැනක මම පාවිච්චි කරා චර්ච් බෙල් එකක්. මෙන්න මේක. අර ෆුල් ගෑන්ග්ස්ටර් වයිබ් එක මට පොඩ්ඩක් හදාගන්න. ඒකයි අපි යමු 6/8 බීට් එකට පොඩ්ඩක්. මෙතන අපි ගත්තොත් ට්‍රිප්ලට් අපි හදපු එකට ඕකේ මම පාවිච්චි කරලා තියෙන එක පොඩි මේ නාදේස්වරම් සද්දයක්. ඒක මාරම ගති ඒකෙන් එනවා බීට් එකට අර සවුත් ඉන්ඩියන් ටච් එක ඒ අර සවුත් ඉන්ඩියන් එනර්ජි එක ඒ ඔක්කොම ටික තියෙන්නේ ඒකේ. ඔන්න බලන්න ඒක ඔන්න එච්ච ගමන් පොඩි වෙන මූඩ් එකකට යනවා සින්දුව. මේ හරිද? ඔන්න ඒක ඔෆ් කරාම ඒ අර එතන මාර එම්ටිනස් එකක් තියෙන එක ඔෆ් කරාම ඔන්න බලන්න. අර ගැම්ම නෑ. ඔන්න ඒක ඔන් කරාම ඒකෙන් තමයි අර සවුත් ඉන්ඩියන් පැත්තට සින්දු එක පාට ඇදිලා එන්නේ. ඒ කියන්නේ පොඩි ඒ සවුත් ඉන්ඩියන් ටච් එක තියෙන ඒ වයිබ් එක එන තැනට ඇදිලා එන්නේ ඒ සාම්පල් එකත් එක්ක. එතනට මම තාම පාවිච්චි කරා සවුත් ඉන්ඩියන් කට්ටියගේ සින්දු හදද්දී මට වෙලා තියෙන එක්ස්පීරියන්ස් එක තමයි ඒගොල්ලෝ මාර චිල් පොඩ විසිල් කරලා එහෙම ඉන්නේ. එතකොට මේ මම ඒකට පාවිච්චි කරා පොඩි මෙන්න මේ වගේ සද්දයක්. ඒක මං හරිම අඩුවෙන් දාලා තින්නේ. එතනට පොඩියට නිකන් ලාවට ඇතුලෙන් ඇහෙන්න. ඒකෙන් එනවර එනර්ජි එක ඒ බීට් එකේ තියෙන. ඉතින් මේන්ලි ට්‍රැක් එකේ ඇත්තටම ඔච්චරයි තියෙන්නේ. හරිද? ඒ අමතරව මුළු සින්දුවම ග්ලූ කරන්න, ඒ කියන්නේ අල්ලගෙන තියාගන්න සහ අඩුපාඩු තැන් ටික පිරෙන්න මම පාවිච්චි කරා මෙන්න මේ පෑඩ් එක. මෙන්න මේ සද්දේ. හරිද? ඒක යටින් තියලා තින්නේ මම. ඔන්න ඒ වගේ පොඩි මේකෙන් වැඩි කරලා පෙන්නන්න. ඔන්න ඒ වගේ අර සින්දුවට ටිකක් කොහෙත්ම ගැලපෙන්නේ නැහැයි වගේ හිතන එකක් තමයි මම ඒකට යූස් කරලා තියෙන්නේ. මන් දන්නේ ඇයි මම ඒක පාවිච්චි කරේ කියලා. මට ඒ වෙලේ එක සෙට් වුණා. මං කෙලින්ම දැම්මා ඒක. මේ හැබැයි වැඩේට ගති. බලමු නිකන් සම්පූර්ණ ට්‍රැක් එක අහලා දෙන්න එක. මේ සාම්පල් එකේ යද්දි හරියට ඇහුනොත් අපේ යක්බෙර සද්දෙත් මම මේක ඇතුළට දාලා තියෙන. හැබැයි කවුරුත් මම රිවිව්ස් වලත් ගොඩක් දැක්ක කාටවත් ඒක පොඩක් අල්ලගන්න බැරි වුණා. මම ඒක පොඩ ඇහෙන්න දැම්මේ. හැබැයි ඒක ඇහුන්නේ නැහැ කට්ටියට. එහෙම තමයි. ඔන්න එහෙම එකකුත් මම මේකට දැම්මා. මොකද අපේ සීන් එකත් පොඩ්ඩක් තියාගන්න ඕනේ නිසා. ඊළඟට තව තියෙනවා ලේයර්ස් දෙකක් විතර. මෙන්න මෙච්චරයි තව තියෙන්නේ. මේ ඇවිල්ලා අර ඉස්සරහම තියෙන ඉෆෙක්ට්ස් පොඩි අර ඩිස්ටෝට් වෙලා තියෙන පොඩි ඉෆෙක්ට් එකක් මම යූස් කරා මේ රැප් එකට එන තැන. ඔන්න ඒ වගේ එකක්. ඒකයි මෙන්න මේ ගන් ෂොට් එකයි මේ ගන් ෂොට් එක ඇත්තටම මේ මෙතනට දාමුයි කියලා කිව්වේ අමිල මල්ලි. shout out to අමිල. එයා තමයි මේක මෙතනට චූස් කරේ. අයියේ මෙහෙම එකක් දාමු කියලා ඉවරලා ඔන්න ඒකත් මම දැම්මා. ඕක තමයි කතන්දරේ. ඉතින් බීට් එක ඇත්තටම ට්‍රැක් එකේ ලේයර්ස් ඉතින් තියෙන්නේ ඔච්චරයි. ඊළඟට යන් අපි ඊට පස්සේ මම
මම ඇත්තටම මේ කික්ස් වලට මොනවද මම පාවිච්චි කරේ මට ඒක පෙන්වන්න බැරි වුණා මොකුත්ම දාලා නැහැ මම හරිද කම්මැලි ප්‍රොඩියුසර් කෙනෙක් කියලා හිතන්න එපා මේ ඉතින් මට සද්ද හරියනවා නම් මම එහෙම අනවශ්‍ය විදියට එක එක ඒවා දාලා එහෙම කරන්න අවශ්‍ය නැහැ ඉතින් සද්ද හරිනම් එච්චරයි මේ සද්ද හරිය කියන එකත් සාපේක්ෂයි මට පරිදි මේ සින්දුවට ඕන සද්දේ ඕක ඉතින් මම ලොකුවට දේවල් මොකුත් පාවිච්චි කරලා නැහැ බලමු පර්කෂන් වලට මොනවද දාලා තියෙන්නේ මොකුත් දාලා නැහැ මම EQ එක විතරයි කට් කරලා තින්නේ චුට්ටක් නිකන් බලමු මොකක්ද මේ කට් වෙලා තියෙන පැත්ත කියලා මේ අර මේ චූඩි සාම්පල් එකක් අපි ඉස්සෙල්ලා මේ කතා කරේ මේ සද්දේ ඒකේ ලෝ මොන හරි තියෙනවා නම් කැපිලා යන්න මම ඔක්කොම කපලා දාලා ඒ හැර ලොකු දේවල් කරලා නැත හරි දැන් එතකොට බීට් එක හරි අපි වෝකල්ස් ටිකට ගියොත් එහෙම අපි මුලින්ම ස්මෝකියෝගේ ස්මෝකා පිස්සුවක් මේ වර්ස් එක ගහපු වෙලාවේ වෙච්ච සීන් එක තමයි මටවත් හිතා ගන්න බෑ පොරගේ ප්‍රොනවුන්සියේෂන් ගැන මම දන්නවා ස්මෝකියෝට හින්දි රැප් කරන්න පුළුවන් කියලා නමුත් මේ ලෙවල් එකේ ප්‍රොනවුන්සියේෂන් ඇත්තටම මමවත් හිතුවේ නැත ඊට පස්සේ මේ ඔක්කොම ලිරික්ස් කරේ මේ ස්මෝකියෝගේ බාස් ඔක්කොම ලිරික්ස් කරේ ස්මෝකියෝමයි අපි ඒකේ ප්‍රූෆ් බැලුවා විතරයි shout out නීල් බහයි thank you මොකද සමහර තැන්වල අපි කාට හරි පෙන්නලා රැප් තේරෙන කෙනෙක් කියන්නේ හින්දි නිකන් කතා කරන කෙනෙක්ට පෙන්නලා ඒ ඔපිනියන් එක අරගෙන හරියන්නේ නැහැ හින්දි රැප් තේරෙන කෙනෙක්ට කතා කරන්න ඕනේ පොඩි ඔපිනියන් එකක් ගත්තා මොන හරි දෙයක අඩුපාඩුවක් තියෙනවද කියලා එයා තමයි ප්‍රූෆ් බැලුවේ මේ තියෙන්නේ ස්මෝකියෝගේ ලේයර්ස් ටික अब बोलो देखा जो चाहा मैंने लिया जो करना था वो किया जैसे चाहा वैसे जिया गिर के මොනවාද යාගයකට දාලා තියෙන්නේ ඔටෝ ටියුන් දාලා තියෙනවා C1 එක දාලා තියෙනවා මම මෙන්න මේක සමහර වෙලාවට පාවිච්චි කරනවා අර වොයිස් එකේ තියෙන හාෂ් ගතිය අයින් කරන්නම් බැරි තත්ත්වයක් තිබ්බොත් නිකන් එහෙම අයින් කරන්න මම පාවිච්චි කරනවා හැබැයි මේකට දාන්න ඕන එකක්ද නැද්ද කියන එක වෙනම කතන්දරයක් හරිද ඒ කියන්නේ ප්ලගින් එක විදිහට පාවිච්චි කරන්න ඕන කෙනෙක්ට පුළුවන් සමහර විට ඒ ප්ලගින් එක ඉන්නේ වෙන වැඩකට වෙන්න පුළුවන් මේක ඇත්තටම මේ නොයිස් රිඩක්ෂන් කරන්න එන එකක් මම ඉතින් අර වොයිස් එකේ තියෙන හාෂ් ගතිය වැඩි වුණොත් මම ඒ ටික නොයිස් රිඩක්ෂන් එක දාලා ටික් ගාලා අයින් කරලා දානවා මට ඒක ලේසි මම එහෙම පුරුදු වෙලා තියෙන්නේ දැන් කරන්න ඉතින් ඔය ටික තමයි ඒකේ තියෙන්නේ මම EQ එක හදලා තියෙනවා ඊට පස්සේ මම සුපුරුදු පාවිච්චි කරන රිවර්බ් එක මගේ එපිසෝඩ්ස් බලන කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලෝ දන්නවා මම පාවිච්චි කරන්නේ මෙන්න මේ රිවර්බ් එක B රිවර්බ් එක තමයි මම පාවිච්චි කරන්නේ මේක තමයි මගේ ෆේවරිට්ම එතකොට ඒක මම රිවර්බ් එකේ ලෝ කපලා තින්නේ ඒක මම පාවිච්චි කරන මම ආස විදිහේ ඒක සමහර කට්ටිය නම් එහෙම තියෙනවා මන්ට ලෝ පෙන්වන්න බෑ රිවර්බ් වල මම අකමැති මම තරහයි රිවර්බ් වල ලෝත් එක්ක මේ තියෙන ස්මෝකියෝගේ එතකොට මේන් रैप एक रिकॉर्ड करो पे काफी आने सुनने वाले हैं स्टॉप किया करना इन्वेस्ट ड्यूटी यारी पे दुनिया तो बदलते मैं हूँ अपने ही तैयारी पे अंधेरे पे था अब मेरी जिंदगी चमकती है सोच बदलता हूँ पूरी किस्मत बदलती है मैं बीट एक लड़कियां तो मरती है वाइफ पूरी बदलती है मेरे एक कॉल पे पूरी सेकंड सेकंड जाती है स्टाइल में तो गर्मियां खड़ोखड़ नहीं चलती है बातों में आग मगर अंदर पूरी शांति है अपनी ही मर्जी से अब अपनी दुनिया चलती है ये बीट मेरी सुन के ये हवा में तामती है सेल्लमकने में अपनी जीवित कथा मम हिल्लुवे लंकाव मगे पीरी सतका हदम ඒ ඩිලිවරි එක ඒ වචන ටික ඩිලිවර් කරලා තියෙනදී ඒක කෙලින්ම ස්මෝකා එක වෙන එකක් ඉතින් ජීවිත කතා මම හෙල්ලුවේ ලංකාව මගේ පිරිසතක හදම් මේ තියෙන්නේ ඇඩ්ලිබ්ස් වගේක් අපි රෙකෝඩ් කරා මේ ඔක්කොම ඇඩ්ලිබ්ස් තියෙන්නේ පොඩි පොඩි කෑලි මේ තියෙන්නේ හයිලයිට්ස් අපි ගත්ත එක හදමංගෙන විවිධ මිනිස්සු රටේ විවිධ කතා මම දන්නු
Kara vima pilli matana. මේ තියනේ හයිලයිට් එකක් තව එකක් Dan kemati dema. මේක මම රයිට් සයිඩ් එකට පෑන් කරලා තින්නේ ඒ පැත්තෙන් මට ඇහෙන්න ඕන නිසා අනිත් හයිලයිට් එක මම ලෙෆ්ට් එකට දාලා තින්නේ සාමාන්‍ය 50ක් 58ක් මේකේ තින්නේ මේ ඒ වගේ ප්‍රමාණයක්. හැබැයි මම රැප් එක පටන් ගන්නකොට මේ මම හයිලයිට් එකේ එක පැත්තක් විතරයි පාවිච්චි කරේ. මම ඒකට බැලන්ස් කරලා මේ ඉස්සරහා තියෙන ඇඩ් ලීව්ස් පාවිච්චි කරලා තියෙනවා අනිත් පැත්තට. මම මගේ ට්‍රැක් වල මම කැමති නෑ වෙන ගෝසාවක් හදාගන්න. හේතුව තමයි මම වෙන රටවල් වල ට්‍රැක් සමහර වෙලාවට ගිහිල්ලා බැලුවම සමහර ප්‍රොජෙක්ට් තියෙනවා සල්ලි දීලා ගන්නත් පුළුවන් අරගෙන බලන්න. මේ එහෙම බැලුවම මට තේරෙනවා ඒගොල්ලන්ගේ ඩිලිවරි එක ඒගොල්ලන්ගේ ටෝන් එකේ තමයි මේ ආතල් එක තියෙන්නේ. නැතුව හින ලේයර් ගොඩක් ගහලා නෙවෙයි. ඉතින් ඒක නිසා මමත් ඒකම තමයි මම try කරන්නේ ස්මෝකියෝගේ තියෙන natural tone එක ලස්සනට deliver කරලා layers 5ක් 6ක් දාන්න නැතුව main layer එක විදිහට තියලා highlights උත් එක්ක balance කරලා ඉවරලා මේ එයාගේ තියෙන natural voice එක project කරන එක තමයි මම try කරන්නේ. කම්මැලිකමක් විදිහට දකින්නත් පුළුවන් ඒක. අනේ මන්ද ඒක ඕගොල්ලෝ comment කරන්න ඕගොල්ලෝ මොකද්ද හිතන්නේ කියලා. මේ තියෙන්නේ ස්මෝකියෝගේ සම්පූර්ණම සෙක්ෂන් එක මෙච්චරයි ස්මෝකියෝගේ. මේ තියෙන මේ ෆෝල්ඩ් එක මේ තියෙන MC එක හොඳම වැඩේ කියන්නේ MC ඇවිල්ලා ෆ්‍රීසර් රැපර් කෙනෙක්නේ. එයා කියනවා මේක දෙපාරකින් විතර කිව්වා එයාට දැන් ඇඩ්ලිප්ස් ඒ කියන්නේ අපි කිය මොන හරි හයිලයිට්ස් ගහනවා කියලා. එයාට හයිලයිට්ස් ගහන්න බෑ. මොකද ෆ්‍රී ස්ටයිල් නේ කියන්නේ. ඉතින් හයිලයිට්ස් ගන්න මතක නෑ පොරට. එතකොට ඒ ලේයර් ඒ කියන්නේ එයාගේ පෝෂන් එකේම හයිලයිට්ස් නැහැ. හරිද? එතකොට ඒ මුළු රැප් එකම දුවන්නේ ඇඩ් ලිප් එක විතරයි. एक लफा गेम खत्म रोल हजम बातें ये करते जो ये वर्दी पूरी गेम खत्म तभी से रखा जो ये බලමු මෙයාට මොනවද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. එයාටම දාලා තියෙන්නේ C1 එකයි auto tune එකයි විතරයි. ඊට පස්සේ reverb දාලා තියෙනවා EQ කරගෙන තියෙනවා එච්චරයි. වෙන මොකුත් පාවිච්චි කරලා නැහැ. මොකද එයාගේ noise reduction එකත් මොකුත්වත් දාලා නැහැ. නිකන් තියලා තියෙන්නේ vocal එක. तो ये लिरिक्स तो का रोल हजम सर पे रखा है මේ තියෙන්නේ ad lib. रखा जो ये लिरिक्स तो का रोल हजम सर पे रखा है क्राउड फ्री स्टाइल का गेम खत्म ඔහොම තමයි ට්‍රැක් එකේ ප්‍රොජෙක්ට් එක බ්‍රේක් ඩවුන් කියලා මට පෙන්වන්න තියෙන්නේ. වෙන විශේෂ දෙයක් නැහැ. අපි බලමු ඊට පස්සේ මම මොනවාද මාස්ටර් එකට පාවිච්චි කරලා තියෙන්නේ කියලා. මාස්ටර් channel එකට මම use කරලා ඇති මාස්ටර් channel එකේ මම පාවිච්චි කරලා තින්නේ Ozone 11 එක තමයි use කරන්නේ. Ozone 11 එකේ image එකයි ඊට පස්සේ Ozone 11 එකේ dynamic එකයි ඊට පස්සේ මේ මට ඇත්තටම මතක නැහැ මම pro Q එක දැම්මේ කියලා පොඩ්ඩක්කින් මම pro Q එක දාලා සමහර frequencies ටික කපලා තියෙනවා සෑහෙන්න මේ මට මොන හරි ඒ වෙලාවේ ඇහෙන්නේ නැති මොන හරි disturb සද්ද ටිකක් බලමු. මෙන්න මේ ඒකයි මෙන්න මේ සද්දේ overall එකේ ඔන්න ඒ සද්ද තුනම කපලා තියෙන overall එකේ සම්පූර්ණම මේ මේකත් අහන්න කලමිදිරියක් කෑ ගන්නවා වගේ මේ ඒක මම අයින් කරලා තියෙනවා මට ඒ වෙලාවේ කනට අමාරුයි කියලා දැනෙන්නේ නැති අතරම අමාරුයි තමයි ඊට පස්සේ මෙන්න මේක තමයි ඇත්තටම ලයිෆ් සේවර් මේක මට අඳුන්නලා දුන්නේ මේ ප්ලගින් එක සැකාපේ සැක් බ්‍රෝ මේ ඔයා තමයි මේක මට අඳුන්නලා දුන්නේ D trouble මම මේකට මාර ආසයි ක්වික් වැඩක් කරගන්න පුළුවන් මේ පොඩක් ඉන්න මේක පොඩ අහන්න දෙන්න මම මේක मेरे गाने सुनने वाले हैं स्टॉप किया करना इन्वेस्ट टीआरपी पे दुनिया तो बदलते मैं हूँ දැන් මේක on off කරාට ඇත්තටම මේ තියෙන මේ ක්ලිප් ඔන් එකෙන් ඇහෙන්නේ නැහැ හරියට සද්දේ මොකක්ද වෙන්නේ ඒ වෙනස හැමෝටම මෙහෙම පෙන්වන්න පුළුවන්. උණ වෙනස මොකක්ද කියලා. මේකෙන් වෙන දේ තමයි
අර සින්දුවේ තියෙන මම මේ ප්‍රෝකිව් එක දාලිවල අර හාෂ් තියෙන සද්දටියක් මම අයින් කරලා තිබ්බේ. ඒ වගේම තව සද්ද ටිකක් තියෙනවා අර භූමි ගතිය සින්දුව ඇතුලේ තියෙන ඒකයි ඊට පස්සේ සින්දුවේ තියෙන මඩි ගතිය ඒත් එක්කම බොක්සි ගතිය ඔය සද්ද ටික තමයි මේකෙන් අයින් වෙන්නේ. හරිද? මම නිකන් පෙන්නන්නම් මොනවද මෙයා ඩිටෙක්ට් කරගෙන තියෙන සද්ද කියලා. එතකොට ඔයගලන්ට තේරෙයි මේ ප්ලගින් එකේ තියෙන වටිනාකම. නේද? मेरी जिंदगी चमकती है बताता हूँ पूरी किस्मत बदलती है लड़कियां तो मरती है वाइफ पूरी बनती है पूरी सेकंड මේකේ අපිට ප්ලගින් එකෙන් අයින් කරපු ටික විතරක් අහන්න පුළුවන්. ලිසන් දාලා ඒ ටික අයින් කරලා තමයි මේ එතකොට ඇහෙන්නේ ප්ලගින් එක ඔන් කරලා තියෙද්දි. नहीं मर्जी से अब अपनी दुनिया चलती है ये बीट मेरी सुन के සෝරි සද්ද වැඩි ප්‍රහෙන්නේ නැති. के ये हवा भी थमती है सलाम अपने में अपे जीवित ඔන්න ඒ සද්ද ටික අයින් වෙනවා මේ ඩී ට්‍රබල් එක දැම්මම. सुरट विविध कथा मृदम स्मरण करावी मगे पिल्ली मतना सकिना ඊට පස්සේ මම ෆයිනලි දාලා තින්නේ මසරාටි GRP මේක ඇවිල්ලා ලයිෆ් සේවර්. ඇත්තටම හරි ආස ප්ලගින් එකක්. මේ ඉතින් ඔය ටික තමයි පාවිච්චි කරලා තින්නේ මම මගේ සින්දුව හදන්න. ඉතින් මොන හරි ප්‍රශ්න තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න. ඔයගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් එක්ක මට මැසේජ් එකක් දාන්න. නැත්තම් මගේ WhatsApp group එකට යන්න. එහෙම නැත්තම් YouTube එකේ මට කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න මොකක්ද ඔයගලන්ට තියෙන ප්‍රශ්න කියලා. මම මට පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්. හැබැයි දැනට මේකේ ස්ටෙම්ස් ටික මම එළියට දාන්න බලාපොරොත්තුවක් නැහැ. ඉදිරියට බලමු. මොකද වෙන්නේ කියලා ඉස්සරහට හොඳ වැඩ ටිකක් කරන්න කට්ටිය මටත් එවන්න බලන්න. ඔයගලන්ට මොන හරි තියෙනවා නම් මික්ස් මාස්ටර් කරන්න ඒවා හරි මොන හරි දේවල් තියෙනවා නම් මට කතා කරන්න. එහෙනම් බයි බයි ජයවා.